ආයුබෝවන්. ඇත්තටම මෙම ස්ථානයට පැමිණිච්ච වෙලාවේ මම ආවේ ගාමිණී අම්බලන්ගොඩ කියන මගේ හිතවත් මිත්‍රයා මමත් ප්‍රියන්ත සෙනවිරත්නත් අපි දෙන්නම ආවේ ඔහුව බලන්න. ඔහුගේ කකුලක තියෙන ආබාධයන් නිසා මෙතෙන්ට ආවට පස්සේ දැක්කා ඔහුට වැඩිය විශාල වශයෙන් ආබාධ වෙච්ච විශාල පිරිසක් මෙතන නව උපාංග ශරීරයේ නැති වෙච්ච උපාංග කොටස් වෙනවන නව උපාංගය හදාගන්න නිර්මාණය කරගන්න ආපු පිරිසක් ඉන්නවා. ඉතින් දැක්කම ජීවිතයේ අනියත බව පිළිබඳවත් අවබෝධයක් ලැබෙනවා මේ තැන්ට ආවට පස්සේ. ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා මෙතෙන්ට එන අය ඊටාම සතුටින් තමන්ගේ නැති වෙච්ච අංගෝපාංග ශක්තිමත්ව හදාගෙන ඔවුන් නැවතත් අර පෙර සිටි පුද්ගලයන් හැටියට ඔවුන්ට ඉදිරියට එන්න සමාජගත වෙන්න විශාල ශක්තියක් මෙතනින් ලැබෙනවා. ඉතින් මේ නිසා මේ කරගෙන යන අරුණ මහත්මයා මේ කටයුත්ත කරගෙන යන අරුණ මහත්මයාත් ඒ වගේම මෙහි ඉන්න සම්පූර්ණ සේවක මණ්ඩලය නිලධාරි මණ්ඩලය මේ හැම කෙනෙක්ම මේ සහෝදරත්වයේ පියසටහන් කියන කටයුත්ත ඒක සහෝදරත්වයේ පියසටහනක් විදිහටම ඉදිරියට කරගෙන යනවා. මේ ඇවිල්ලා ඉන්න හැම ආබාධිත පුද්ගලයෙක්ම තමන්ගේ ශරීරයේ කොටසක් නැති වෙලා ඉන්න හැම පුද්ගලයෙක්ටම ඉතාම කරුණාවෙන් මානව දයාවෙන් කතා බහ කරලා ඔවුන්ගේ හිතට ශක්තියක් ලබා දීලා ඔවුන්ගේ මනස හදන එක හිත හදන එක මම හිතන්නේ කකුලක් හදනවට වැඩිය අමාරු දෙයක්. ඉතින් කකුලක් හදනවා වගේම අතප්පයක් හදනවා වගේම හිතක් මනසක් හදන තැනක් කියලා සහෝදර පියසටහන් අපිට නම් කරන්න පුළුවන්. දැඩි ලෙස සතුටු වුණා මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේ කෙරෙන කටයුතු දිහා බලපුවම ඉතින් තව තවත් මේ කටයුත්ත සාර්ථක කරගන්න අපි හෙට මට කකුලක් අහිමි වෙයිද කියන්න මම දන්නේ. ඔබට කකුලක් අහිමි වෙයිද කියන්නට ඔබ දන්නේ. නමුත් මේ සියල්ල කිසි වෙලාවක හෝ කිසි කෙනෙකුට ඕනම කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන් දේවල්. ඒ නිසා හැම කෙනෙක්ම මේ ගැන හිතන්න ඕනේ. මට උපරිම ශක්තිය යොදලා මේ කරන්න පුළුවන් උදව් මේ ආයතනයට මම කරන්න අපි කතා බහ කළා. ඉතින් මම හැම කෙනෙක්ටම ආරාධනා කරනවා පුළුවන් නම් මෙවැනි කටයුත්තකට Tamanට හැකි සහෝදරත්වයේ අත්දිගු කරන්න. එතකොට මේ සහෝදරත්වයේ පිළිසටහන් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. බොහොම ස්තුතියි. අත්පා නොමැති ඔබට නොමිලේ කෘතිම අත්පා ලබා ගන්නටත් අත්පා නොමැති අයවලුන් සඳහා අත්පා ප්‍රදානය කරන්නටත් සහෝදරත්වයේ පියසටහන් පදනම හරහා ඔබට දැන් පුළුවන්. එන්න අප හා එක්වන්න. සහෝදරත්වයේ පියසටහන් පදනම.